අපි කියන්න ඕන ඕගොල්ලෝ මොන තරම් දැන් උදේත් මෙතන නාටකමක් නැටුවා. අපි බොහොම ස්තුතිවන්ත වෙනවා විපක්ෂ නායකතුමාටත් එතුමාගේ කණ්ඩායමටත්. අපි දන්නේ නැහැ කවුද මේගොල්ලන්ට උපදෙස් දෙන්නේ කියලා. මම පහුගිය දවස්වල නම් රනිල් ළඟ ගිහින් උපදෙස් ගන්නවා කියලා ඡායාරූප වල එලා තිබුණා. රනිල් වික්‍රමසිංහ දෙනවද කවුරු දෙනවද මන් දන්නේ නැහැ. බොහොම හොඳ උපදේශ දෙනවා. බොහොම හොඳයි. ඔය විදිහට දිගටම කරගෙන යන්න. අපි চিරාත් කාලයක් විපක්ෂ නායකතුමා අපේ විපක්ෂ නායකතුමා විපක්ෂයේ යෙහෙන් වැජබේවා කියලා ප්‍රාර්ථනා කරන ඔය විදිහට මේ උපදේශ අරගෙන කටයුතු කරගෙන යන්න කියලා අපි ඉල්ලනවා. අපි දන්නේ මේ ප්‍රදර්ශනය කරේ එතුමා අර හදපු උණ්ඩු ගෙවල් ටිකක් තිබුණානේ. ඒ ගෙවල් වල ඒ ආකෘතියද දන්නේ ප්‍රදර්ශනය කරේ කියලා කොහොම වුණත් ඒ වැඩේ ඒ විදිහටම කරගෙන යන්න. දැන් මම මේ මාතෘකාවට එන්න කලින් ඔල මතු කරපු සමහර කරුණු කීපයක් තියෙන උත්තර දෙන්න ඕනේ. හර්ෂණ නානායක අර ඇමතිතුමා කොතනකවත් කිව්වේ නැහැ මහා නායක හිමිවරුවත් නැත්නම් අනිකුත් ජාත්‍යන්තර සංවිධානවත් නොමග යවලා කියලා. එතුමා මොකද කිව්වේ? එතුමා කිව්වේ උන්වහන්සේලාට එක්ක කරුණු භාගයට කියලා නැත්නම් වැරදි කරුණු කියලා. ඒ නිසා අපි හර්ෂණ නානායක ඇමතිතුමත් නලින්ද ජයතිස්ස ඇමතිතුමත් දෙන්න ගිහිල්ලා නිවැරදි කරුණු කිව්වා මොකද්ද අපි මේ කරන්න යන්නේ කියලා. 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මොකද්ද? ඒක තුල අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා. ඒ වගේම මෙරට ඉතාම පැහැදිලිව අපිට විධායක ජනාධිපතිවරයා පත් කරලා 159 දෙනෙක් මන්ත්‍රීවරු පත් කරලා ඉන් අනතුරුව පළාත් පාලන ආයතන බහුතරයකට බලය දීලා මේ රටේ ජනතාව ජනවරමක් දීලා තියෙන ජනතා අභිලාෂයක් ඉටු කරන්න අපිට වගකීමක් තියෙන අභිලාෂය ඉටු කරන්න තමයි ගන්න හැම තීන්දුවක් ගන්නෙ. මෙතෙක් මේ ආණ්ඩුව ගත සියලු තීන්දුව අරගෙන තියෙන්නේ ඒ ජනතා අභිලාෂයන් ඉටු කිරීම වෙනුවෙන්. එහෙම නැතු අපි වෙනුවෙන් තීන්දුව ගත්තේ නෑ. අපි වෙනුවෙන් මොනවද ගත්ත තීන්දුව? විශ්‍රාමයට පහෝසි කිරීම, පාර්ලිමේන්තු කැම්පන් විදලා මිල වැඩි කරන එක, අපේ වාහන පර්මිට් එක අතහරින එක නතර කරන එක, රක්ෂණය මිලියන ඉඳලා ලක්ෂ 2.5 දක්වා අඩු කරන එහෙම ගත තීන්දුව. ජනාධිපතිවරයාගේ සියලු බොහෝ වරප්‍රසාද කප්පාදු කරන ඒවා. හැබැයි ගත්ත හැම තීන්දුවක්ම ගත්තේ රටේ ජනතාව වෙනුවෙන්. අපි ඉදිරියටත් මේ කුඩා කල්ලියක් මොන විරෝධතා දැක්වුවත් අපි ඒ ගමන ආපසු හරවන්නේ නැහැ කියන එක අවධාරණය කරනවා. ශ්‍රී ලංකාවේ නීති ආධිපත්‍යයක් තියෙනවද කියලා අහනවා. දැක්කා එතුමා අහනවා අර නීතිඥ මහත්මයා කතා කරද්දී රටේ නීති ආධිපත්‍ය නිසා තමයි අදත් ඒගොල්ලන්ගේ කඳවුරේ හිටපු රාජිත සේනාරත්නගේ මල්ලි මහිල් සේනාරත්න අත්අඩංගුවටපත් වෙන්නේ. නීති ආධිපත්‍ය නිසි ලෙස ක්‍රියාත්මක වෙන නිසා. නීති ආධිපත්‍යයට කිසිදු ලෙසක බලපෑමක් සිදු නොවන නිසා. විතරක් නෙමෙයි කෙහෙලි රංගු කැල්ල අදත් මට හිතෙන්නේ හරියට නඩු භාණ්ඩයක් වගේ. අදත් අත්අඩංගුවට අරගෙන කෙහෙලි රංගු කැල්ල. හරිය නඩු භාණ්ඩයක් වගේ. මොකද්ද? කුණ්ඩසාලේ පුරාවිද්‍යා වැඩබිමක සඳකඩ පහනක් උස්සලා මගේ අම්මේ මේ මහත්තුරු කතා කරොත් බෞද්ධාගම ගැන පුදුම ඒ බුද්ධාලම්බන ප්‍රීතියකින් කතා කරන හැබැයි පුරාවිද්‍යා වැඩබිමේ සඳකඩ පහනක් හොරකම් කරලා ඊළඟට රූපවාහිනී සංස්ථාවට කාඩර් එක ඉක්මවා සේවකයෝ බඳවගෙන. ඉතින් අදත් නඩු. ඉතින් ඒ නිසා මේ අධිකරණය ප්‍රතිසංවිධානය කරනවට 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ සේවය කාලය දීර්ඝ කරනවට අධිකරණ ප්‍රමාණය වැඩි කරනවට මහාධිකරණ විනිසුරන් 110 සිට 120 දක්වා වැඩි කරනවට අභියාචනාධිකරණ විනිසුරන් ප්‍රමාණය වැඩි කරනවට අපි දන්නේ නැහැ මේ විරුද්ධ වෙන්නේ. එතුමාලා සමහරු කියන අපි විරුද්ධ වෙන්නේ මේ අපි හොරු නෙවෙයි. අප පිට සහ සැක පිට ඉන්න අයලු මේකට විරුද්ධ වෙන්නේ කියලා ආණ්ඩුවේ අපි කියනවලු. අපි කියනවා. ඉතින් අප පිට සහ සැක පිට ඉන්න අය විරුද්ධ වෙනවා. අප පිට සහ සැක පිට ඉන්න අයට උඩගෙඩි දෙන, ඒගොල්ලෝ ආරක්ෂා කරන, ඒගොල්ලෝ වටා පවුරක් ලෙස ඉඳගෙන අපි හොරු නෙවෙයි කියලා කියන, අපි සුදුණු කියලා කියන කට්ටියත් මේකට විරුද්ධ වෙනවා. අපිට තේරුම් ගන්න බැරි උබතෝකො ටික ඒක. දැන් නාමල්ලා විරුද්ධ වෙන ගැන අපිට හිතා ගන්න පුළුවන්. නාමල් නේද මම දැක්ක පහුගිය දවස්වල තැවිලා ඇඟිල්ල දික් කරලා අපි කවුද කියලා දන්නවනේ. ඉතින් අපි දන්නවා නාමල් කවුද කියලා. නාමල්ලා රාජපක්ෂලා කවුද කියලා අපි දන්නවා කරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුමිනි. තාජුදීන් මරපු විදිහ අපිට අමතක නැහැ. ලසන්ත ඝාතනය කරපු විදිහ අපිට අමතක නැහැ. සුදුයන් මේ රටේ ජනතාව පිටිපස්සේ ආපු විදිහ අපිට අමතක නැහැ. ඒ නාමල්ලගේ කෙරුවාව ගැන අපිට මතකයි. පස්ස දොරෙන් යන්නේ නැද්ද මොකද්ද කිව්වෝ? ඉස්සරහ දොරෙන් පැනලා ගිහිල්ලා ත්‍රිකුණාමලේ හැංගිච්ච විදිහත් අපිට මතකයි. ඊට පස්සේ ඒගොල්ලන් ආරක්ෂා කළේ රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ ඒගොල්ලන්ගේ ආරක්ෂකයා බවට පත් වුණේ. ඒකනේ කාලේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව කියලා කිව්වේ. ආරක්ෂා කළේ රනිල්. ඒ රනිල් ආරක්ෂා කරපු අර ශිරාන් බාසික්. මතකද? 2024 රනිල්ගේ ආණ්ඩුව කාලේ නිදොස් කොට නිදහස් වුණා. දැන් නැවත ලංකාවට ගෙනල්ලන්න දින 90ක් රැඳවුම් නියෝග ගහලා විමර්ශන කරගෙන යනවා.
ඔන්න නීති ආධිපත්‍ය ක්‍රියාත්මක කරන විදිය. 24 නාමල්ලගේ රැකවල ආරක්ෂකයා රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව කාලේ ශිරාන් බාසික් නිදහස් වෙනකොට නිදොස් කොට නිදහස් වෙනකොට නැවත මේ ආණ්ඩුවේදී අන්න ඔහු ගෙනල්ලා දිනානුවක් රැඳවුම් නියෝග ගහලා ඒ නීතිය ආධිපත්‍ය අකුරට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මොකද වැදගත්ම කාරණේ මේ පනත පිළිබඳව යමක් කියන්නට ඕනකම තිබෙනවා. විශේෂයෙන්ම මේ පනත අපේ රටේ අතිශය වැදගත් පනතක්. ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි මේ අද ඉදිරිපත් කළ මේ රෙගුලාසි මගින් සම්පූර්ණයෙන්ම කොටස් වශයෙන් බලහත්කාරී ශ්‍රමය යොදවලා කැණීම් කරන, ඒක නිෂ්පාදනය කරන, ඒ වගේම නිමවන ලද භාණ්ඩ ශ්‍රී ලංකාවට ආනයන කිරීම තහනම් කරනවා. ෆෝස් ලේබර් යොදවලා නිෂ්පාදනය කරන භාණ්ඩ ආනයනේ තහනම් කරනවා මේ පනත ඇතුලේ. අතිශය වැදගත් පනතක්. මොකද අපි විශේෂයෙන්ම පසුගිය 2025 වසරේ ඒ වගේ මේ 26 වසරේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය ILO එකේ හැම වසරකම ජුනි මාසේ සති දෙකක් පැවැත්වෙනවා ජාත්‍යන්තර කම්කරු සම්මේලනය. එහිදී මේ කරුණු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ලබනවා. පසුගිය වසරේත් අපේ රටේ ළමා ශ්‍රමය පිළිබඳව දාලා තිබෙන වාර්තාව සම්බන්ධයෙන් අපි දීර්ඝ සාකච්ඡා කරා. අපේ රටේ අපි ළමා ශ්‍රමය තුරන් කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කරා. අපිට ලොකු ගැටලුවක් බවට පත් වුණේ නැහැ. දැන් මේ වසරේ ජූනි මාසයේදී තිරසර සංවර්ධන ඉලක්කවල Sustainable Development Goals වල SDG වල 8.7 8.7 Alliance කියලා එකක් තියෙනවා ලෝකේ. එම 8.7 Alliance එක නැත්නම් ඒ එකතුවේ උපසභාපතිත්වය ලංකාවට ලැබුණා. මොකද්ද මේ 8.7 Alliance කියලා කියන්නේ? බලහත්කාරී ශ්‍රමය, ඒ වගේම නූතන වහල්භාවය, මිනිස් ජාවරම හා ළමා ශ්‍රමය තුරන් කිරීම 2030 වන විට තුරන් කිරීම ඉලක්ක කරගෙන ගොඩනගන ලද සන්ධානයක්. 8.7 සන්ධානය Alliance 8.7 කියන එක. එහි උපසභාපතිත්වය අපේ අමාත්‍යංශයට එහෙම නැත්නම් කම්කරු අමාත්‍යංශයට ලබා ගන්න අපි සමත් වෙනවා. සභාපතිත්වය ලබා ගන්නවා බ්‍රසීල්, අපි උපසභාපතිත්වය ලබා ගන්නවා. අපේ කම්කරු කොමසාරිස් ජෙනරාල් තුමිය නදීකා වටලියද්ද මහත්මිය තනතුර සඳහා අපි නම් කරලා තිබෙනවා. මේ කුමක් වෙනුවෙන්ද එවැනි තනතුරක් ලැබුණේ? ආසියාවට මෙවැනි තනතුරක් ලැබුණු පළවෙනි අවස්ථාව. වෙන කිසිවක් නිසා නෙවෙයි නියෝජ්‍යකාරක සභාපතිතුමනි, මේ අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් ආණ්ඩුවක් ලෙස අපි ක්‍රියාත්මක වීම ඒ තිරසරභාවය නිසා තමයි මේ තනතුර අපේ රටට අපි ලබා ගන්න සමත් වුනේ. ඒ නිසා අද දවසේ මේ විවාදයට ගන්න පනත ඉතාමත් වැදගත්. නිසා විපක්ෂය වෙන නම් දොඩෙව්වට අපි විශ්වාස කරනවා මේ පනත හරහා අපේ රටේ ආර්ථිකය තව තවත් ශක්තිමත් කරන්නට අපි යන ගමන තව තවත් ශක්තිමත් කරන්නට ඉවහල් වෙනවා කියන කාරණේත් අවධාරණය කරමින්